හායි ඉතින් අද මට හිතුණා one day in my life කියලා vlog එකක් කරන්න. ඉතින් හැමෝම කරනවානේ. ඉතින් හැමෝම කරන ඒවා මම කරන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා කරන්න. ඉතින් මම අද දවස ගැන කතා කරොත් අද මම උදේ නැගිටිනකොට 9:00 විතර වුණා. මොකද කලින් දවසේ මම ගොඩාක් වැඩ කරලා කලින් දවස් දෙක තුනේම මම ගොඩාක් වැඩ කරලා ඉන්නේ. ඉතින් අද චුට්ටක් මට ෆ්‍රී. හැබැයි උදේ වරුව විතරයි. මොකද බබාලට සති දෙකේ ඉස්කෝලේ නිවාඩුව දැන් දීලා තියෙනවා. ඉතින් අදත් මට තව චුට්ටකින් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා හේයා කලයකට. ඒකත් පොඩ්ඩක් කරන විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට පස්සේ මට රෑට ඉවෙන්ට් එකකට යන්න තියෙනවා. ඉවෙන්ට් එකක් නෙමෙයි ඇත්තටම බ්‍රයිඩ් කෙනෙක්ට සාරියක ඩ්‍රෙස් කරන්න යන්න තියෙනවා. එයා UK ඉඳලා එන්නේ. ඒ UK ඉඳලා එන බ්‍රයිඩ්ට සාරියක ඩ්‍රෙස් කරන්න මම රෑ 7:00ට වගේ මට යන්න තියෙන්නේ. ඉතින් ඒ වැඩේ තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ඕඩර්ස් අපේ තිසු ප්‍රොඩක්ට්ස් ඕඩර් කරපු අයගේ ඕඩර්ස් වගේක් ගන්න මට යන්න තියෙනවා අද ඕඩනරි ෂොප් එකට. ඉතින් ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් දැන් මම මේ කරන්නේ ගේ පොඩ්ඩක් ක්ලීන් කරන එක. මොකද මට මේ දවස් ටිකේම ඇස්පිලේටර් කරන්න එහෙම බැරි වුණා. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉන්න ගේ එහෙම යන්තම් මම ඇස්පිලේට් කරගත්තා. මොකද මට තියෙන වැඩ රාජකාරීත් එක්ක ඇස්පිලේට් කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ සැලොන් එක පැත්ත. ඉතින් අද ලොකු වැඩක් නැහැ. හෙයා කලර් එකක් විතරයි මට කරන්න තියෙන්නේ. ඉතින් මම ඒ නිසා පොඩ්ඩක් මෙන්න මේ විදිහට අස්පස් කරගත්තා. ගොඩක් අස් කළා නෑ. මට මේ කබඩ් එක සම්පූර්ණයෙන්ම අස් කරන්න තියෙනවා. වැඩ ගොඩක ඉන්නේ. නමුත් මේ දවස්වල චුට්ටක් වෙලාව මදි. ඉතින් දැන් ක්ලයන්ට් එනවා කිව්ව මට 11ට දැන් වෙලාව 10:45 විතර වෙලා. ඉතින් මම ටක් ගාලා මේ ටික ක්ලීන් කරලා ඉවර වෙලා ක්ලයන්ට්ගේ වැඩේ කරන්න ලෑස්ති වෙන්න ඕන. එයා එන්න ටිකක් පරක්කුයි නම් මට තියෙනවා ඔයාලගෙන් ආපු මැසේජ් ටික චෙක් කරන්න තියෙනවා. ඊට අමතරව දුවගේ ඩාන්සින් ක්ලාස් එකට දුවව එක්ක යන්න තියෙනවා මට අද ක්ලාස්. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරන විදිය තමයි මම අද පෙන්නන්නේ. ඉතින් බලමු කොහොමද මගේ අද දවස ගෙවෙන්නේ කියලා. ක්ලයන්ට් මං හිතන්නේ කියනවට වඩා පරක්කුයිද කොහෙද තාම නැහැ. මම දැන් හිතන් ඉන්නේ මේ තප්පර ගානනුත් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මගේ චූටි දුව දැනුයි යා නැගිට එයා කාටුන් බලනවා. කාපු එකත් එහා පැත්තේ. මේ මම දැන් හදන්නේ ඔයාලගේ මැසේජස් වලට රිප්ලයි කරන්න. ඉතින් දැන් තමයි ක්ලයන්ට් ගියා එයා එක කලර් කරලා ඉවරලා. මම ඉතින් වැඩි වීඩියෝස් ගන්න ගියේ නෑ. මොකද මේ එක ක්ලයන්ට් ඩිස්ටර්බ් එකක් සහ එහෙම කරන එක හරි නැති නිසා මම ඉතින් ආගේ කොණ්ඩි වොෂ් කරලා බ්ලෝ ඩ්‍රයි එකක් කරලා දැන් මම ටගල් ලෑස්ති වෙලා බබාටත් කන්න දීලා ක්ලාස් එකට යනවා. අපි එහෙනම් ක්ලාස් එකේදී මම චූටි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ දැන් අපි දඩබඩ ගාලා කාලා ක්ලාස් එකට යනවා මගේ ෆ්‍රෙන්ච් ක්ලාස් එකට. ඉතින් දුව අරගෙන යන්නේ මොකද දුවට තියෙනවා මොනවාද දුවට යාගේ ඩාන්සින් ක්ලාස් එක තියෙනවා තව 4ට පැයකින් වගේ. ඉතින් එයාවත් ක්ලාස් එකට දාගෙන මමත් ක්ලාස් එකට මම ක්ලාස් එකේ පැයක් ඉඳලා පැය දෙකයි අපේ ක්ලාස් එක. නමුත් මට බදාදාට නෝමලි ඉන්න හම්බ වෙන්නේ නැහැ. පැය ඉන්න පුළුවන්. ඉතින් ඒ පැය මම ඉඳලා දුවව දානවා මේ එයාගේ ඩාන්සින් ක්ලාස් එකට.
ඉතින් මේ පාක් එකක් මැදින් අපිට යන්න තියෙන්නේ. හරිම මහන්සි පැය භාගයක් පයින් එන්න ඕන. ඉතින් ඕක තමයි විස්තරේ. Quand même, on t'a vu, donc forcément tu étais là. ඉතින් මේ තියෙන්නේ මම යන ප්‍රංශ පන්තිය. ඉතින් මේක අපිට උගන්වන්නේ මේරියකින් එහෙම නැත්නම් නගර සභාවේ සහයෝගය ඇතිව. ඉතින් වීසා තියෙන අය, වීසා නැති අය හැමෝටම මේරියක මගින් මේ වගේ නොමිලේම ක්ලාසස් කරනවා භාෂාව ඉගෙන ගන්න. මොකද ප්‍රංශයේ නව නීති යටතේ සියලුම දෙනාගේ වීසා වලදී දැන් අනිවාර්යයෙන්ම භාෂාව අත්‍යවශ්‍ය කාරණයක් විදිහට සලකනවා. ඉතින් ඒ නිසා දැන් හැමෝටම ක්ලාස් යන්න වෙලා. ඉතින් ගොඩාක් දෙනෙක් දැන් මේරියකේ පවත්වන ක්ලාසස් වලට වගේම මුදල් ගෙවලා කරන කෝසස් වලටත් අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. ඉතින් මම යන්නේ මේ මේරියකෙන් තියෙන ක්ලාස් එකට. ඩාන්සින් ක්ලාස් එකට ගියාට අද ක්ලාස් එක තිබ්බේ නෑ. ඉතින් මේ විදිහට බඩු මාලකුත් අරගෙන ඒ තප්පර ගානේ ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා අපි දෙන්න ඕෂන් එකට ඇවිල්ලා බඩුත් අරගෙන දැන් මේ ගෙදර යනවා. ගෙදර ආපු ගමන් මම මේ ලෑස්ති වෙන්නේ රැයට කෑම හදන්න. මොකද මම දවසට එකපාරයි යන්නේ. ඒ රැයට තමයි යන්නේ. ඊගාව දවසේ දවල් වරුව මම ගොඩක් බිසි වෙනවා. මොකද බබා ඉස්කෝලේට යන්න ඕන. මගේ ක්ලයන්ට්ලා එනවා. ඉතින් ඒ නිසා මම දවල් වරුව ගොඩාක් වෙලාවට ෆ්‍රී තියාගන්න උත්සාහ කරනවා. ඉතින් රාත්‍රී කාලයට තමයි, ඒ කියන්නේ හවස තමයි මම ඊගාව දවසටත් එක්ක උයන්නේ. ඉතින් මම නම් සාමාන්‍යයෙන් හැමදාම වගේ උයනවා රැයට. බොහොම කලාතුරකින් තමයි රැයට යන්නේ නැත්තේ. ඉතින් දැන් මම ඉවෙන්ට් එකට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා මම ටක් ගාලා පරිප්පු එකකුයි මස් එකකුයි හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද ඊයේ හදපු කෑම වලින් මං හිතන්නේ මොනවා හරි ෆ්‍රිජ් එකේ තියෙන්නේ නැති. ඉතින් ඒ නිසා ඉක්මනට මං රාත්‍රී ආහාරය තමයි මේ විදිහට ලෑස්ති කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ වලින් ඉස්සරහත් මම මේ වගේම වීඩියෝස් අරගෙන ආවා. ඔයගොල්ලන්ට මතක ඇති. ප්‍රංශයේ ගත කරන ජීවිතය ගැන. ඉතින් මම මේ වීඩියෝ වලිනුත් දැන් ආයෙ අලුතෙන්ම ඔයගොල්ලන්ට vlog ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ අපි තනියෙන් කොච්චර වැඩ කොටසක් කරනවද කියන එක ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේදී අපි දකින දෙයක් තමයි හුඟක් අය මහන්සි වෙන්න තියෙන අකමැතිතාව. හැබැයි අපි මේ රටවල් වල ළමයිනුත් බලාගෙන අපේ දිනදා වැඩත් කරගෙන කොච්චර කාර්යබහුල ජීවිතයක්ද අපි ගත කරන්නේ කියන එක පෙන්වන්න තමයි මම ඔයගොල්ලන්ට හදන්නේ. මොකද සමහර අය හිතනවා රටේ ඉන්නවා කිව්වහම සල්ලි විතරක් කියලා. නමුත් ඒ සල්ලි හම්බ කරන්න අපි කන කට්ට කොයි වගේද කියන එක කවුරුවත් හිතන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට සැබෑ තත්ත්වයක් පෙන්නුම් කරලා දෙන්න. ඉතින් මම උදේ නැගිට වෙලේ ඉඳන් මේ වෙනතෙක් කරන වැඩ රාජකාරී ප්‍රමාණය කොච්චරද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අද මේ ක්ලයන්ට්ලා අඩු නිසා සමහර දවස් වලට මම උදේ ඉඳන් හවස වෙනකන් හිටගත්ත ගමන්මයි රාජකාරී කරන. ඒ කියන්නේ මගේ සැලොන් එකේ වැඩ කටයුතුත් එක්ක. ඉතින් එහෙම දවසට ගොඩාක් රෑ වෙනවා උයන්න. ඉතින් තනියම එපා ඔක්කොම කරන්න. ඉතින් ගෙවල් අස් කරන්න ඕන, උයන්න ඕන, මගේ අනිත් වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් හරිම කාර්යබහුල ජීවිතයක් තමයි අපි මේ ගෙවන්නේ. ඉතින් ඕගොල්ලොත් හැම තප්පරෙම මහන්සි වෙන්න. කීයක් හරි හොයන්න මහන්සි වෙන්න, කී මොනවා හරි ඉගෙන ගන්න මහන්සි වෙන්න. ඒ වගේම ජීවිතේ සාර්ථක කරගන්න මහන්සි වෙන්න. මොකද අපි මහන්සි වෙනත් තමයි අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මම යන්න ලෑස්ති වෙන හදන්නේ. චුට්ටක් කොණ්ඩේ කලර් කරගන්නත් ඕන. මොකද මගේ මේ දෙපැත්තේ ගොඩාක් වයිට් හෙයා එන්න බලනවා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්න හදන්නේ. උදේ ඉඳන් මූණේ තිරිච්ච ඩල් ගතිය යවලා චූටි රීටච් එකක් දෙනවා. තාම මට හරියටම කන්ෆර්ම් නැහැ. මොකද මෙයා මට WhatsApp එකට මැසේජ් කරපු කෙනෙක් සහ TikTok එකෙන් මාව කන්ටැක්ට් කරපු කෙනෙක්. ඉතින් තාම දැන් රෑ 8යි වෙලාව. තාමත් එයා මට කන්ෆර්ම් කරලා, ඒ කියන්නේ හරියට මෙන්න ඕන ටයිම් එකක් කියලා නැහැ. හැබැයි එන්න ඕන තැන නම් මට දාලා තියෙනවා. ඉතින් එයාගේ මැසේජ් එකක් එනකම් මම දැන් ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් මම චුට්ටක් ලිප්ස්ටික් චුට්ටක් ගාලා පොඩි මේකප් එකක් දාගන්න හදන්නේ. මට හරිම මහන්සි. උදේ ඉඳන් ගොඩාක් වැඩ කරා. ඉතින්
බලමු මං කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. මම හිතනවා ඔයගලන්ට මම පේන ඇති කියලා. මගේ පිටිපස්සේ පේන ඒවා කොහොමද? මෙතනින් තියන්නන්නේ. දැන් හොඳට පේනවා. චුට්ටක් උස වුණා නම් හොඳයි වගේ බලමු. මේක තමයි මං අද යන්නේ. දැන් නයිට් එක නිසා මම මේ කලර් එකට ගොඩක් ආසයි. ඉතින් ඒ නිසා මම මේක නෑන මම මුලින්ම කොණ්ඩේ පොඩ්ඩක් හදා ගන්න ඕන. කොණ්ඩේ කලර් කරලා තියෙන්නේ. ඉතින් කලර් එක ආයි දාගන්නත් ඕන. මම පොඩ්ඩක් හීට් ප්‍රොටෙක්ෂන් එකක් විදියට මෙන්න මේක ඔයගොල්ලෝ දන්නවා ඇති. මේක චුට්ටක් තාම මට මැසේජ් එකක් ආවේ නෑ. දැන් වෙලාව රෑ 9:00යි. ඉතින් හස්බන්ඩ් ඉඳන් කියනවා ඉතින් මේ ටයිම් එකට ගිහිල්ලා ඔයාට වැඩ කරන්න බෑනේ. කියන්නේ දැන් ගොඩක් රෑ වෙලා වැඩි කියලා අපි මේ වැඩේට නොගිහින් යමු කියලා බලමු. තව පැය භාගයක් ඇතුළත එයා මට මැසේජ් කරොත් මම යන්න බලනවා. එහෙම නැතොත් මම යන්නේ නෑ. ඇඳුම් මාරු කරලා මම නිදා ගන්නවා. මොකද ගොඩක් මහන්සි නිසා. එහෙනම් ඉතින් ගියොතින් මම ආයි වීඩියෝ එක අරන් එන්නම්. එහෙම නැති වුණොත් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් තවත් one day in my life වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒත් එක්ක මගේ කරපු vlogs ගොඩක් තියෙනවා අප්ලෝඩ් කරගන්න බැරි වෙලා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින්ම අප්ලෝඩ් කරන්න බලන්න. එහෙනම් ඉතින් මම ගියොතින් ආයෙ අරන් එන්නම්. එහෙම නැත්නම් මාව මෙච්චර වෙලා නරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.